විශේෂයෙන්ම අපේ රටේ ඛනිජ සම්පත් වල මූලික ගැටලුවක් හැටියට තිබුණේ දිගටම ස්වභාව ධර්මයෙන් අපට ලැබුණත් මේ ඛනිජ සම්පත් නිසි ආකාරයෙන් පහුගිය දශක ගණනාවක් තිස්සේ රටේ ජාතික ආර්ථිකයේ වර්ධනයට යොදා නොගැනීම පිළිබඳව. මොකද අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ උපනයන වෙළඳපොළට ගිහිලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. ඒක නිසා මේවයින් එකතු විය හැකි $70 වටිනාකම රටේ ජාතික ආර්ථිකයට එකතුනේ නැහැ. විශේෂයෙන්ම අපි අවුරුදු 27කට පස්සේ තමයි ලංකාවේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යාවත් කාලීන කරලා පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. මේ අලුත් ප්‍රතිපත්තිය තුල මූලික අවධානය යොමු කරලා තියෙන්නේ ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම කියන මේ ක්‍රියාවලියම නියාමනය කරන්න. භූවිද්‍යාපතල් කැණීම් කාර්යාංශය තමයි මෙහි මූලික කටයුත්ත කරන්නේ. මේ නව ප්‍රතිපත්තියේ මූලිකම අරමුණ තමයි අපේ රටේ ඛනිජ සම්පත් මින් ඉදිරියට අගය එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය හැටියට රටින් බැහැර කිරීම නවත්තන. මේ ජුනි මාසයේ 11 වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා. දැනට ගවේෂණ බලපත්‍ර ඉල්ලුම් කරලා තියෙන අයටත් මේ පොරොත්තු ලේඛනවල ඉන්න අයටත් අවස්ථාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සමහරු ඛනිජ සම්පත් කියලා නොදැන ඒවා පාවිච්චි කරනවා. සීලිකා වැලි සාමාන්‍ය වැලි වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ තමන්ගේ භූමියේ තමන්ට ඛනිජ සම්පත් තියෙනවද කියලා අඳුරගෙන නැහැ අපේ රට. ඉතින් ඒ ඛේද වාචකයේ තමයි මේ රට මේ ණය වෙලා දුප්පත් වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා තේ රබර් පොල් වැනි සම්ප්‍රදායික අපනයන භෝගෝලින් එහා ගිහිල්ලා අපේ රටේ ඛනිජ සම්පතෙන් අපට විශාල ආදායමක් රටට ගේන්න පුළුවන්. අපේ රටේ ආයෝජකයින් ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ කියන එක අපට හරි කනගාටුවක් තියෙනවා. ඒ වගේම විදේශ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින්, ශ්‍රී ලංකන් ඩයස්පෝරා එක. ඔබ මේ රටේ ඉපදිච්ච මිනිස්සු මේ රටේ නිදහස් අධ්‍යාපන ඉගෙන ගත්ත අය ඔබ මේ රටේ ඛනිජ සම්පත් වලට ආයෝජනය කරන්න. මේක විශාල මුදලක් වෙන එකක් නෙමෙයි සමහර ඒවා. ඉතින් අපි රජය හැටියට ඒ වෙනුවෙන් කිසිදු දේශපාලන මැදිහත් වීමක් කරන්නේ නැහැ. අපි ක්‍රමවේද හදලා තියෙනවා. මොකද මේ ප්‍රතිපත්තිය හැදුවට වැඩක් නැහැ. රටේ ජනතාව, විදේශගත ශ්‍රී ලාංකිකයින්, අපේ රට ආදරය කරන මිනිස්සු මේකේ ප්‍රයෝජනෙ ගන්නේ නැහැ. රට ගොඩ දාන්න පුළුවන් මේ ඛනිජ සම්පත් වලින් කියන එක අපි අදත් විශ්වාස කරනවා. අපි අපේ රටේ ශ්‍රමිකයෝ පිටරට යනවා, දුක් විඳිනවා. හැබැයි අපේ රටේ නිදානයක් තියාගෙන අපි මේ දුගීභාවය ගැන කතා කරන්නේ. ණය වීම ගැන කතා කරන්නේ. නිසා අපි මේකට අගය එකතු කරන්න කටයුතු කරනවා. අනිවාර්යෙන් ඒ සඳහා වන මූලික ප්‍රතිපත්තිය තමයි දැන් අපි හදලා තියෙන්නේ. ඉතින් මේ මූලික ප්‍රතිපත්තිය ක්‍රියාවට නගද්දි තා දැඩි ලෙස මේ වෙන රටේ ජනතාවගේ සහයෝගය සහ විශේෂයෙන් මාධ්‍යවල අවධානය අපි බලාපොරොත්තු